ඔයාලට. ඉතින් ගොඩ කාලෙකට පස්සේ මම අද වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ඇත්තටම මම අද අරගෙන ආවේ මම නයිට් එකට වැඩ කරන දවසක vlog එකක්. මම කොහොමද මගේ නයිට් shift එක කරන්න කියලා තමයි මම අද ඔයාලට අරගෙන ආවේ. ඉතින් අපි බලමු අද කොහොමද මගේ දවස ගෙවෙන්නේ කියලා. මම මේ වීඩියෝ එක ගත්තේ මම ගෙදරින් ටිකක් දුර ඇවිල්ලා. ඉතින් මම නැග්ගේ ගෙදර පාස් කරාට පස්සේ තියෙන පොඩි කන්දක් වගේ එකක්. ඉතින් ඒ කන්ද ඉවර වෙලා මෙන්න මේ වගේ තැනකට කන්ද ආපහු බහින්න තියෙනවා. ඉතින් ඒ බහින්න තියෙන තැන තමයි මේ තියෙන්නේ. මං ආසම තැන තමයි එතන ඉතින්. ඉතින් මං ගොඩ කාලෙකින් vlog එකක් ගෙනාවේ. ඔයාලා දන්නවනේ. ඉතින් අපි ජොබ් එකක් කරනකොට අපි ගොඩක් බිසි වෙනවා. ඉතින් මං ඉස්කෝලේ යනවා, ජොබ් එකට යනවා. ඉතින් මම ගොඩක් බිසි වුණා කියන්නත් බෑ ඉස්කෝලේ වල. මට ඇත්තටම තාම තියෙන්නේ නයිට් shift එකක් විතරයි. ඉතින් ඉස්කෝලේ යනවා, ගෙදර ඇවිල්ලා ඉතින් නිදා ගන්නවා මම ටිකක්. එතකොට ඉතින් දවසම ඉවර වෙනවා. ඉතින් 6න් පස්සේ ආයෙ vlog කරන්න වෙලාවක් නැහැනේ. ඉතින් ඒක තමයි ඇත්තටම මම වීඩියෝස් ගේන්න නැති හේතුව. හැබැයි මම නම් දැන් හිතාගත්ත කොහොම හරි වීඩියෝස් ගේනවා කියලා. මොකද මගේ රීච් ගොඩක් බහැලා තිබුණා. ඉතින් මම අදින් පස්සේ වීඩියෝස් අරගෙන එන්නම් අනේ ආයෙත්. හැමෝම මගේ TikTok එකේ හැමතරම අහනවා මේ කෝ වීඩියෝස් කියලා. ඉතින් ඉක්මනට වීඩියෝ මම අරගෙන එන්නම්. ඉතින් අපි දැන් කයියෙන් කයිය මේ යන්නේ මිනි ස්ටොප් එකට. ඉතින් පේනවනේ මම විතරයි ඉන්නේ. මේ පාරවල් වල කවුරුත්ම නැහැ. මාරම කරුවලයි. ඉතින් කොහමද තනියම මම යනවා. ළමයි අද මම පරක්කුයි. මම වෙනද මෙතනින් 9:28 වෙද්දී යනවා. අද 9:36යි. හවුලක් නෑ. ඉක්මනට පාගනවා. අයියෝ පරක්කුයි නේ අප්පා. තර මහන්සි කිලෝමීටර් 4ක් තියෙනවා මට යන්න. මෙතන වෙනදට කපල් එකක් ඉන්නවා. බලමු අදත් ඉන්නවාද කියලා. හැමදාම සෞන්දර්ය ඉන්නවා. ඒක මම දන්නේ. කිව්වනේ අදත් ඉන්නවා. හැමදාම මේ දෙන්න ඉන්නවා එතන සාදුදට. අනිත් දවස් වලට නම් නැහැ. ඉතින් පියම්. Hi guys. අද මම පරක්කුයි. මොනවද කරන්නේ? පේනවනේ දාඩිය. අපේ පේනවද අතර තියෙන්නේ? කනත්තා. ඉතින් මම යනකොට මේ දැන් මේක දුරනේ. හැබැයි ඊට වඩා ගොඩාක් ළඟ කනතු බම් පහු කරගෙන එනවා. මේ ජීවිතේ ටිකක් කටුකයි ඇත්තටම. ඒත් මම සියලා අල්ලගෙන හිටියොත් ඒක බැරි නැහැ. ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ගෑනු ළමෙක් වුණාම ඔහොම තනියම රැට යන එක හොඳද සේෆ්ද කියලා. ගොඩක් අය මං කියන්නේ මේ දැම්මම යන ගමන ගැනම නෙමෙයි. ගොඩක් අය ජපන් එන්න හදද්දී ඒක හිතනවා. ඉතින් ඒ ගැන මම වීඩියෝ එකක් වෙනම අරගෙන එන්නම්. හැබැයි මං අදට දෙයක් කියන්නම්. ගොඩක් අය බයෙන් ඉන්නවනේ ජපන් එන්න. මෙහෙම මට රැට යන්න බයයි, මට තනියම යන්න බයයි කියලා. ඇත්තට මෙහෙම බය වෙන්න කිසිම දෙයක් නැහැ. මොකද මෙහි කට්ටිය එහෙම අපි ගැන හොයන්නේ නැහැ. එයාලා 6න් විතර පස්සේ එහෙම එයාලා 6න් නෙමෙයි කොහොමත් එහෙම ගෙදරින් එළියට බහින්නේ නැහැ. ඉතින් එහෙම බය වෙන්න දෙයක් නැහැ. තමන් හරියට ඉන්නවා නම් තමන්ට නරකක් වෙන්නේ නැහැ. ගොඩක් අය කියනවනේ ගෑනු ළමයි රට ගියාම වෙනස් වෙනවා, රට ගියාම මෙහෙම වෙනවා, අර එහෙම වෙනවා කියලා. හැබැයි තමන් හරියට ඉන්නවා නම් එහෙම වෙන්නේ නැහැ. ජපානයේ නම් කොහොමත් ගෑනු ළමෙක්ට ජීවත් වෙන්න සේෆ් එක හොඳටම තියෙන රටක්. ඒක මට කියන්න පුළුවන්. නෑ මම හරි
මම විතරක් නෙමෙයි එහෙම කියන්නේ මෙහි ඉඳපු කට්ටිය හැමෝම කියනවා ඒක. ඇත්තට මේ ගැන නම් කිසිම බය වෙන්න දෙයක් නැහැ. මේක තමයි මට හම්බෙන ලොකුම කනත්ත. මම මේ වෙනකොට කනදු 8ක් 10ක් පහු කරගෙන ඉන්නේ. හැබැයි මේක තමයි ටිකක් නෙමෙයි මේක ලොකුයි. මට කොච්චර කරත් මේක දිහා බැලෙනවා. හිතුවට බලන්නේ නැහැ කියලා. මේ තියෙන එක ටක් බහිතනවා නේද? මට නම් දැන් හුරුයි. මේ තියෙන්නේ කනත්ත. මේ බලන්න. ඉතින් ළමයි මේ කනත්ත මාරම ලොකුයි. මට වීඩියෝ කරගන්න බැරි වුණා ඇත්තටම. මොකද එතන පල්ලමක් තියෙන්නේ. ඉතින් අපි පරිස්සම ගැන හිතන්න ඕනේනේ. ඉතින් මම එතනදී ෆෝන් එක අතින් අයින් කරා. ඉතින් ඔයාලා හිතනවා ඇති මුකුත් මට පේන්නේ නැහැනේ මේ වීඩියෝ එකේ කියලා. ඉතින් ඇත්තටම රැට පේන්නේ නැහැ. ඇත්තටම මේ වීඩියෝ එකක්වත් පේන්නේ නැහැ කියලා මට තේරෙනවා. ඉතින් මොනවා කරන්නද? මගේ වැරද්දක් නෙමෙයි ඒක. මම පේන කෑලි දාලා හදලා තියෙනවා. ඉතින් මම අර කනොත්ත ගාවින් එද්දි හිතේ බයක් නැතුව එන්නේ අන්න අර 7 එක මතක් කරගෙන. ඒ 7 එක ටිකක් දුරයි ඒකට වඩා. හැබැයි ඊට නිකන් අර පොඩි සහනයක් වගේ දැනෙනවා ඉතින් 7 එක තියෙනවනේ කියලා. ඉතින් මේ 7 එක තමයි ඊට පස්සේ තියෙන මිනි ස්ටොප් එක. ඉතින් අපි යමු. තව චූට්ට දුරයි තියෙන්නේ අපේ මිනි ස්ටොප් එකට යන්න. ඕකේ. ශක්තිය ඉතුරු කරන්න ඕන අර තියෙන 7 එක. මේ තියෙන අපේ මිනි ස්ටොප් එකේ පිටිපස්ස. බලන්න අහස. මොළමයි මාරු මහන්සි. මේ තියෙන අපේ මිනි ස්ටොප් එක. මම යනවා පොඩ්ඩක් වොෂ්රූම් එකට. හයි. එහෙනම් මම ගිහින් යන්නම්. ඔන්න ඉතින් පරක්කු වෙලා හරි මම ආවා. හැබැයි පරක්කුත් නෑ. ඉතින් විනාඩි 10ක් කලින් ආවා. අර තියෙන අපේ මිනි ස්ටොප් එක. තියෙන හයිවේ එකේ හතට. යාළුවෝ මම ලස්සන මාල් ටිකක් පෙන්නනවා. ඔයාලට මම මේකේ කලින් ස්ටෝරියක් දැම්මා. දැන් නම් මේ මල් ටිකක් පොඩි වෙලා. ඉතින් මම යනවා පරක්කු වෙලා. ඉතින් ළමයි මම වැඩ කරන තැනට ආවා. ඉතින් වැඩ කරන තැනට ඇවිල්ලා මම විනාඩි 5ක් කලින් ආවා. ඉතින් ඉක්මනට මගේ යුනිෆෝම් එක ඇඳගෙන මම වැඩ කරන්න පටන් ගත්තා. ඉතින් හොඳම දෙයක් කියන්නම් අද මට වැඩ කරන්න තියෙන්නේ මගේ අයියත් එක්ක. ඉතින් මම ආසම දවස් දෙක තමයි සඳුදායි අඟහරුවාදයි. මොකද අපේ අයියත් එක්ක වැඩ කරන්න මට තියෙන්නේ සඳුදායි අඟහරුවාදයි. ඉතින් මම එකට යනවා. අයියා ඉතින් 6 වෙනකන් ඉන්නවා. ඉතින් ඒ වුණාට මම හරි කැමැත්තෙන් යන්නේ සඳුදායි අඟහරුවාදටයි.
ඉතින් ඊට පස්සේ වැඩ ඉවර වුණා එකට. ඉතින් දැන් මම චුට්ට වෙලාවක් අයියටත් උදව් කරලා ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් දෙයක් කියන්න. කට්ටිය හිතනවා ඇතිනේ එපා වෙනවා කියලා. හැබැයි ඇත්තටම මම නම් රැට වැඩ කරන්න තමයි කැමතිව. මං හරි කැමතියි රැට යන්න. මම රැට ඇත්තටම රැට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක්. මං ආසයි රැට ගමන් යන්න, රැට වැඩට යන්න, රැට පාඩම් කරන්න. හැමදේම මං කැමති රැට පාන්දරට වගේ කරන්න. විශේෂයෙන්ම මෙහෙම තනියම ගමන් යන්න නම් මම මාරම කැමතියි රැට. මෙතන මං හිතන්නේ මොකක් හරි පාක් එකක් තියෙනවා. අතන මම මේ වැඩ කරන තැනට මේ මං දවාලක ඇවිල්ලාම නැහැ. තියෙනවා. මගේ බයිසිකලෙන් ඇවිත් නැහැ. මම හරි ආසයි බයිසිකලෙන් ටිකක් වෙලාව තියාගෙන එන්න. මොකද මට ආසයි මේවා බලන්න. මේ බලන්න. මේක S2කට මාර ලස්සනයි. මෙතන එහා පැත්තේ විලක් වෙන්න ඇති තියෙන්නේ. අපි යමු. හැමතැනම ඉතින් කලර් ලයිට්. රතු වුණා. කොළ වුණා. මේ පැත්තේ නම් කවුරුත්ම නැහැ. ඉතින් ළමයි මට මේ ටිකේම වීඩියෝ එකක් අරගෙන එන්න බැරි වුණා. ඒකට හේතුව මට හිතා ගන්න බෑ. සමහර කාලේ තියෙනවනේ අපිට ෂුට්ටක් ඉතින් අර එපා වෙනවා වගේ. ඒ වගේ කාලයක් කියලා කියන්නත් පුළුවන්. හැබැයි ගොඩ කාලෙකින් මං එහෙම හිටියේ. දැන් නම් අවුලක් නැහැ. ඉතින් මට කිසිම ඉන්ට්‍රස්ට් එකක් තිබ්බේ නැහැ වීඩියෝ එකක් කරන්න ඕනි කියලා. හැබැයි මගේ රීච් ගොඩක් බහැලා තිබුණා. ඇත්තටම මගේ අර රීච් නැග්ග විතරයි එකපාරට ගොඩක් බැස්සා. මට ඒක මාර අවුල්. ඉතින් මම දැන් නම් පුළුවන් ඉක්මනට වීඩියෝ එකක් කරන්න යනවා මේ මම. අපි යමු. ළමයි හඳමාම කායලා තේනවද? අර අනේ ඉන්නවා මම වෙනුවෙන්. දැන් නැහැ. හැම වෙලේම ඉන්නෙත් නෑ. රතු වෙලා කොළ වේවා. කොළ වේවා. ඕකේ අපි යමු. බලන්න හනුමාම හොඳටම ඉන්නවද? දැන් මේ මම කිව්වේ එතන තියෙන්නේ වෙලක් කවුරුත්ම නැහැ. හරිම calm, quiet and මාළු මිත්‍ර සැනසීමක් දැනෙනවා මෙතන. අනේ අර මේ ඇත්තට මැස් දෙකට මීට වඩා ලස්සනට තියෙනවා. ඉතින් කියෝ මම ආවා ගෙදර. ගෙදර ඇවිල්ලා ඉක්මනට වොෂ් එකක් දාගෙන මම රැට කෑම කෑවා. මොකද ඉතින් මම බඩගින්නේ නෙන්නේ මම කාලේ ගියේ නැහැ එදා. ඉතින් ඉක්මනට වොෂ් දාගෙන මම කෑවා. ඉතින් කාලා ඉවර වෙලා මම මගේ සුපුරුදු වැඩේ කරා. මේ දවස් ටිකේ නම් මම ඒ වැඩේ වැඩිපුරම කරනවා. මම නිදා ගන්න කලින් පොඩ්ඩක් එළියට ගිහිල්ලා එළියේ බලාගෙන ඉන්නවා, අහස බලාගෙන. ඉතින් ඒ වැඩේ දැන් මගේ හිතට මාර විදිහට දැනලා තියෙනවා. ඒකට ඇබ්බැහි වෙලා වගේ. ඉතින් කොහොම හරි ඊට පස්සේ මම නිදාගත්තා. මේ ගෙවන දවස් චුට්ටක් විතර අමාරුයි තමයි. හැබැයි මගේ හිතෙම මම ඒක හොඳ දවස් කරගෙන මේ දවස් ටික අරගෙන යනවා.
ඉතින් මේ වෙනකම් මගේ වීඩියෝ එක බලපු ඔයාට ගොඩාක් ස්තුතියි. ඇත්තටම මට සමාව වෙන්න මට වීඩියෝස් කියන්න බැරි වුණාට මම දැන් ඉඳලා හරි වීඩියෝස් අරගෙන එන්නම් මට පුළුවන් වෙලාවට. ඇත්තටම ළමයි මම වීඩියෝස් කරත් මට එඩිට් කරගන්න වෙලාවක් නැති වෙනවා. ඉතින් මම ඉක්මනටම වීඩියෝස් අරගෙන එන්නම්. ඉතින් මම අදට යනවා. හැමෝටම thank you so much. මම ඊළඟට ගේන්න ඕන වීඩියෝ එක කමෙන්ට් කරගෙන යන්න. මම එහෙනම් ගිහින් එන්නම්. bye.